ලක්දිව සිරින් උමාපතිනේ පඩිපුර වඩිනා ගමනේ යක්ෂණියට බාර කළේ නරලොව සතහට දුකිනේ දුක් විඳිමින් තම හිමියන් තුසද පුරේ බණ අසන්නේ බක්මසවන් සියලු රෝග දුරලං පන්ති නිසඳිනේ අසං දෙවිඳු මම්මා කියන දුක් ගෝවිය සමසතහට නිසංසලේ බුදු වන්නට සමසතහට කරුණා කොට දසංකලුම් පැතිරෙහි විට මතු බුදු වන අනුහසයට වෙසමසේ වන් වූ අදුරු දුරලං පන්ති නිබලයට දනන් බලෙන් එක විලසට ගොපලු කරපු බස්මෙලෙසට තොසං අඩන ගොපලුන් අට තෙද බල පෑන් අනුහසයට දහන් බලෙන් නෙත් තුනකින් දිවන් බැලූ බලමහිමෙට පොසොන් මහේ වන් වූ අදුරු දුරලං පන්ති නිබලයට ඉයල ගඟේ පෙරස මුදු පහළට දමමින් නෙදිනේ තුමුළු ජලය දෙකට බෙදී ගිය පන්තිනින් අනුහසිනේ සබල ලෙසට කෙල්ල සමග ගඟ වැස ගිය අනුහසිනේ ඇසල මහේ වන් වූ අදුරු දුරලං පන්ති නිසඳිනේ